ඉර එලියට ගල් වෙන්න නෝර්වේ යෝධයෝ. ඔන්න පොඩ්ඩනේ මං ඔයාලට ලස්සන කතාවක් අරන් ආවා. බලමුද ඒක? ඔන්න අතීත නෝර්වේ දේශයේ හිමින් වැසුණු කඳු පන්ති අතර ට්‍රොල්ස් නැමැති බිහිසුණු යෝධ රාක්ෂයෝ ජීවත් වුණා. ඔයාලා දන්නවද මෙම රාක්ෂයන් සූර්යා ලෝකයට අතිශයින්ම බිය වූ අතර හිරුරැස් වැදුණු සෙනින් ඔවුන් ගල් බවට පත් වුණා. දිනක් එක් අති විශාල ට්‍රෝල් රාක්ෂයෙක් රජමාලිගාවේ කුමරිය පැහැරගෙන ගොස් කඳුකරේ සිර කළේය. තම දියණිය බේරා දෙන කෙනෙකුට මහා වස්තුවක් දෙන බවට රජතුමා රටපුරා අණබෙර යවුවා. ඒත් කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ රාක්ෂයා ගාවට යන්න. ඒත් එක නිර්භීත එස්පර්න් නැමැති කුඩා පිරිමි ළමයා කුමරිය බේරා ගැනීම සඳහා තනිවම කඳුකරයට යාමට තීරණය කළයා. රාත්‍රිය උදා වෙද්දී එස්පන් ට්‍රෝල් රාක්ෂයා ජීවත් වන අඳුරු ගුහාව අසලට ළඟා වියා. ඔහු නිර්භීතව සිටියාය. ඔහු දුටුවේ භයානක යෝධ ට්‍රෝල් රාක්ෂයා ගුහාව ඉදිරිපිට වාඩි වී මහා හඬින් ගොරවමින් නිදා සිටින ආකාරයයි. එස්පන් බය වුණේ නැහැ. ඔහු සූක්ෂම ලෙස ගුහාව ඇතුළට ගොස් බියෙන් ගැහෙමින් සිටි කුමරිය සොයාගත්තේය. නමුත් ඔවුන් පිටතට එන විට ට්‍රෝල් රාක්ෂයා අවදි වී මහා ගර්ජනාවක් කරමින් ඔවුන් පසුපස ලුහු බැඳාවේය. එස්පන් බිය වූයේ නැත. රාක්ෂයාව කන්දේ ඉහළව ස්ථානයකට ගෙන යාමට උපායක් යෙදුවේය. ට්‍රෝල් රාක්ෂයා කෝපයෙන් කෑගැසමින් එස්පන්ව අල්ල ගැනීමට කඳු මුදුනටම පැමිණියේය. ඒ මොහොතේම ක්ෂිතිජයෙන් පළමු හිරුරෙස් දහරාව කඳු මුදුනට පතිත විය. ඒත් සමගම රාක්ෂයා බියටපත් විය. හිරු එළිය වැදුනි සැනින් ට්‍රෝල් රාක්ෂයාගේ මුළු සිරුරම එකවරම ගල් බවට හැරෙන්නට විය. බිහිසුණු රාක්ෂයා දැන් විශාල ගල් පිළිමයක් ලෙස කඳු මුදුනේ සදහටම තැන්පත් වියා. එස්පන්ගේ උත්සාහය සාර්ථක වියා. කුමරිය බේරාගෙන නැවත පැමිණි එස්පන් නෝර්වේ දේශීය වීරයෙකු ලෙස ගෞරවයට පත්‍ර වියා. සියල්ලොම ප්‍රීතිഘോഷා නැගුවේය. යාළුවනේ අද වීඩියෝ එක කොහමද? ලස්සනයි නේද? ඉතින් මේ වගේ තවත් ලස්සන කතන්දර අහන්න සින්දු කියන්න අපේ channel එකට එකතු වෙන්න. පහළ තියෙන රතු පාට subscribe button එකයි bell එකයි click කරන්නකෝ. මම ඔයාලගේ පංචා. ටටා